අද දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දිනය. ග්‍රාම සංවර්ධන දිනය වෙනුවෙන් බුවබඩවිට ග්‍රාම නිලධාරී වසමේ සිද්ධ කරන විශේෂ දේශීය ආහාර සංග්‍රහයක් සූදානම් වෙලා තියෙනවා. ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම සඳහා පුරුවක් ලබා දීම සහ අවබෝධයක් ලබා දීම සඳහා දකුණේ හත්මාලුව ඇතුළු දේශීය ආහාර වලින් තමයි මේ ආහාර වේල සකස් වෙලා තියෙන්නේ. පුවබඩවිට ග්‍රාම සංවර්ධන සමිතිය, ඒ වගේම පිටබැද්දර ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම පුවබඩවිට සේවා පියසේදී එම වසමේ ග්‍රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු පිරිස මේ කටයුතු සංවිධානය කරනවා. ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රධාන දායකත්වයේ සමිතියේ නිලධාරී මණ්ඩලයේ සහයෝගය ප්‍රධාන වශයෙන් ලබාගෙන. ඒ වගේම මේ අවස්ථාවට පිටබැද්දර ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වෙනවා. තමන්ගේ කුස පුරව ගන්න විතරක්ම නෙවෙයි. ඒගොල්ලෝ බැලුවා මේ ඒව ආහාර ගන්න ඒගොල්ලන්ගේ නිරෝගී බව වැඩි කර ගන්නත්, ඒ වගේම තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට තමයි ඒගොල්ලෝ සලකා බැලුවා. ඒ රසායනික එකතු කරලා අනිත් ආහාර දිනරටි. ඉතින් ඒගොල්ලෝ දීර්ඝකාලීනව එම ආහාර වලට යොමු වීමෙන් මොකක්ද වෙන්නේ? දියවැඩියා, කොලෙස්ටරෝල්, ඊට පස්සේ අප්නාරයේ තෙල් කර්කත් වෙනවනේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.